මේක වැඩක් නෑ මචං අපි යමු එහෙනම් වීඩියෝ බලන්න. එහෙන් බලු වැඩ කරන්න එපා කියලා කියනකොට කට්ටියට හොයලා බල වැඩ කරන්න කියනවා. එහෙනම් යමන් අපි වීඩියෝ එකට. අනතුරක් සිද්ධ වුණා අපේ ගේ ඉස්සරහා ඉස්සමහරා මේ චුට්ට වෙලාවට වේගෙන් ඇවිල්ලා වැදුනා ලොකු ඩෝර් ගාලා සද්දයක් ආවා නෑ මේ එයා බෑග් දාලා තිබ්බ හින්දා බේරුණි 4 දෙනා ඔව් පිටිපස්සේ දෙන්න නම් ඉස්සරහටම ඇවිල්ලා තිබ්බා එයා බෑග් පිම්බිලා මේ එයා බෑග් පිම්බිලානේ ඔව් ඒකෙන් බේරුණි ජීවිතේ ඔව් ඉවරයි මේ මෙතන මේක මං හිතන්නේ මෙයා නිින්ද ගියා කියලා කිව්වා නින්ද ගියා කියලා කිව්වා. එයා බෑග් දෙකම පිම්බිලා හරි. ඔව්. නින්ද ගියා කිව්වා ඩ්‍රයිවර්. අඬාගෙන එළියට ආවේ මට නින්ද ගියා අයියේ කියාගේ. ඔව්. මම ගියේ ඉස්සල්ලා මෙතන ඉස්සරහනේ ගේ ඉස්සරහනේ බයයි මටත් අර කාට හරි මොනවා හරි වෙලා තිබ්බද කියලා. මට අග්ගලා ගෑ ගහලා කවි කට්ටිය එන්න කියලා එකයි. අර ආපු වාහනේ කවුද උනත් හොඳයි නේ. ඔව් කට්ටිය ආවා හැබැයි. यार සල්ලි බෙදලා කොල්ලවල නේද ඔය මන් දන්නේ නැහැ නේ YouTube channel එකක් කරනවද මාර සත්‍යයක් අහගෙන ආවා 4 දිනක් ඇක්සිඩන්ට් වුණා මෙන්න බලන්න මේකේ වාසිය තමයි දැන් මේ හොඳ වෙලාවට ඒගොල්ලෝ සීට් බෙල්ට් උයි එයා බෑග්ස් උයි දාගෙන කිව්වා ආවේ මේ සෝරි එයා බෑග්ස් තියෙනවා සීට් බෙල්ට් දාගෙන ඇවිල්ලා තියෙන්නේ සීට් බෙල්ට් දාගෙන ආපු හින්දා තමයි බේරුනේ නැත්තම් ඉවරයි ඔව් කෙලින්ම මෙහෙ මේ මම දැන් මේ වැදිච්ච පාරට මේ පාර හැටියට මේ මං හිතන්නේ ගොඩක් වේගෙන් ඇවිල්ලා තියෙනවා බලන්න කණ්ඩේම් වාහනේ කණු එහෙම ඇදලා ඇත්නේ අත ඉවරයි වාහනේ කණ්ඩේ හරියටම මේ කතරගම කාවන්තිස්සපුර YouTube channel එකක් කරන කෙනෙක්ලු අනතුරට ලක්ුණේ මන් දන්නේ නැහැ දැකලා නැහැ ඉතින් මල්ලි වෙතන ඉන්නවා ඔව් එහෙම දන්නේ මට කිව්වා නින්ද ගියා අයියේ කියලා ඔව් මට කිව්වා ගත්ත ගමම මම කිව්වා නින්ද ගියා අයියේ මට නින්ද ගියා අයියේ කියලා කිව්වා ඔව් කොල්ලා ඔව් නින්ද ගියා කියලා තමයි කිව්වේ උට නින්ද ගියා කියලා කිව්වා බැලෝප් එක්කන ඔය ඉන්නේ අරයා තමයි එළුවේ එයාට මොකුත් උන්නේ නැහැ එයාට මුතුනේ පිටිපස්සේ හිටපු දෙන්න තමයි ඉස්සරහට විසික් කළා ඇවිල්ලා එක්කෙනෙක්ට තමයි චුට්ටක් තුවාල. චුට්ටක් නෙමෙයි පොඩ 100 නෑ යාට. හරි කිව්වා පොලිසියට. ඔව්.